හැමෝම ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් හැමෝම මේකේ දැක්ක විදිහට මම මේක ගේන්න ප්‍රධාන මාතෘකාව වුණේ O levels වලට තව දින කිහිපයයින් තියෙන. ඒ කියන්නේ තව මාස කොහොමද තියෙන අපි අවුරුදු දෙකක සිලබස් එකක් මාස ගානකින් කවර් කරගන්නවා කියන එක අමාරුයිනේ. ඉතින් ගොඩක් අය බලන්නේ අඩු කාලෙකින් දැන් මේ දවස්වල පාඩම් කරන කෙසේ වෙතත් පාඩම් කරපු නැවත රිවයිස් කරගෙන ක්ලාසස් හොයනවා. සමහරු තාම අමාරු වෙట్లా ඉන්නේ මැත්ස් සයන්ස් වගේ සබ්ජෙක්ට්ස් වලට. ඉතින් ඒවට කොහොමද ලේසියෙන්ම ගොඩ එන්නේ කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් කරන්නේ. ඉතින් මාත් ඔයාලට වඩා අවුරුද්දක් දෙකක් එහෙම වැඩිමල් අක්ක කෙනෙක් විදිහට කියන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලලා හොඳ ගුරුවරු ඒ වගේම මොනවාද ස්ටඩි ටිප්ස් ප්ලෑන්ස් කියලා ඔයාලා අවබෝධයක් ගනී කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේක ඉතින් ඔයාලට උදව්වක් විදිහට තමයි කරන්නේ. මම නම් මුලින්ම පාවිච්චි කරේ ඉස්සෙල්ලාම සිලබස් එක ඉවර කරගත්තා. එතකොට හැබැයි මැත්ස් වගේ සබ්ජෙක්ට්ස් වල ඒ විදිහේ සබ්ජෙක්ට්ස් වල ඉවර කරගන්න කියන එක පේපර්ස් එක යන්න ඕනේ. හැමතිස්සෙම පේපර්ස් කරන්න උපරිම try කරන්න හැම පාඩමක්ම ඉවර වෙලා පේපර්ස් කරන්න. දැන් ඔයාලට කොහොමද තියෙන මාස 6ක් වගේනේ. එතකොට මේ මාස 6ක් අඩුතරම මාස 5ක් වගේ තියලා දිගටම පේපර්ස් ලියන්න ඒවට හුරු වෙන්න. මොකද ගොඩක් එන්නෙම පේපර්ස් එක්ක. ඔයාලට පේපර්ස් කරද්දි තේරෙයි ඒ එන ස්ට්‍රක්චර් එකටම තමයි කැරක් කැරි කියන්නේ කියලා. හැබැයි පහුගිය 2000 කියන්නේ 25 26 ඔය කියන්නේ 25 26 24 25 අවුරුදු දෙකේ පොඩි වෙනසක් සිදු වුණා. මේ සමහර ප්‍රශ්න වෙනස් වෙලා ආපු නැති ඒවා ඇවිල්ලා හැම යම්කිසි වෙනස් වීම් සිදු වුණා. හැබැයි ඔයාලට ඒව කරද්දි තේරෙනවා එකම ප්‍රශ්න එකම විදිහට එන්නේ කියලා. බුද්ධ ධර්මය ඒ වගේ විෂයන් නම් ඇත්තටම ලේසි. ඒවා නිකම්ම මේ පාසස් ගන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේ විෂයන් වලට නම් අනිවාර්යෙන් පාස් පේපර්ස් 3ක්වත් කරා කියන්නේ කොහොමදත් ඒ එකක් එනවා. ඒක ෂුවර්. මම මේ කියන්නේ අනිත් සමහර අමාරු සබ්ජෙක්ට්ස් තියෙනවා. ඉතිහාසය වගේ සබ්ජෙක්ට්ස් ලේසි වුණාට අපිට ඒවා පාඩම් කරන්න මාර විදිහට අමාරුයි. ඉතින් ඒවට එතකොට සයන්ස් සිංහල විචාර ලියන්න කොහොමද කියන එක මම පෞද්ගලිකව ක්ලාසස් වලින් තමයි කරේ. එතකොට ඒ සර්ලා හැම තමයි කරේ. ඉතින් මම ෆිසිකල් ක්ලාස් නෙමෙයි ගියේ ඔන්ලයින් ක්ලාස් නිසා මම හිතනවා ඔයාලත් මේක YouTube බලන්න ඉන්ටර්නෙට් පහසුකම් යටතේනේ. එතකොට ඔයාලටත් මේ ක්ලාස් වලට ජොයින් වෙලා ඔයාලටත් තේරුමක් ගන්න පුළුවන් වෙයි මේ සර්ලා හොඳද නැද්ද එහෙම කියලා. මොකද මේක කරන්නේ කිසිම මම මේ සර්ලා පෞද්ගලිකව එහෙම හොඳන්නේ නැහැ. අර මම ක්ලාස් ගිහිල්ලා ඇත්තටම ඔයාලට තේරෙයි දවසක් ගියාම මේ සර්ලා මාර හොඳයි කියලා. මම පෞද්ගලිකව ඉතිහාසයට වගේ සබ්ජෙක්ට් එකට මාරු විදිහට ලකුණු අඩු වෙලා හිටපු ළමෙක්. එතකොට මම ඒ සර්ගේ ගිහිල්ලා ක්ලාස් එකට ජොයින් වෙලා සර්ගේ පේපර් ක්ලාස් එකක් යනවා වෙනම. එහෙම ගිහිල්ලා තමයි මගේ ඉතිහාසයට ඒකක් තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙයි මම ඒකයි උදව්වක් විදිහට කරන්නේ. ඒකයි මම කිව්වේ මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා. මම දාලා තියෙනවා ඉස්සරහින් සර්ලාගේ මම ක්ලාස් ගියපු සර්ලා සහ මම ඒ ක්ලාස් වලට අනිත් ක්ලාස් වලට ජොයින් වෙච්ච ඩීටේල්ස්. ඉතින් මම හිතනවා මේක හෙල්ප්ෆුල් වෙයි කියලා ඔයාලට මේ ක්ලාස් දැන් මේ අවසාන මාස 6 හරි ඒ යාළගේ ගුරුවරුන්ගේ යන්න කියන විදිහට වැඩ කරන්න. මේක කිසිම ප්‍රොමෝට් කිරීමක් නෙමෙයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන් අවුරුදු 5ක හැම සබ්ජෙක්ට් එකෙන් පාස් පේපර්ස් කරා කියන්නේ ඔයාලට අනිවාර්යෙන් ඒ එනවා. කොමර්ස් වගේ ඔයාලා කරනවා නම් බලන්න ළමයි එකම විදිහට ඇවිල්ලා තියෙන එකම ප්‍රශ්න තියෙන එකම විදිහට. ඒ විදිහේ විෂයන් වලට ලකුණු ගන්නවා කියන්නේ මාර ලේසි. ඉංග්‍රීසි පේපර් එකේ ඒක නොලෙජ් එකකින් ලියන්න ඕන. ඉංග්‍රීසි බේසික් දැනුම හදාගත්ත කියන කවදාකවත් රචනා ඒවා කටපාඩම් කරලා ලියන්න එපා. ඒවා Tamanට දැනෙන විදිහට ඒ විදිහට ලියන්න. කවදාකවත් කටපාඩම් කරලා ගිහලා එක්සෑම් එක ලියන්න හරි අමාරුයි. ඉංග්‍රීසි වගේ විෂයක්. ඒ වගේම තමයි සිංහල වගේ වුණත් විචාර කියනවා කටපාඩම් කරන්න යන්න එපා. කරුණු අවබෝධ කරගෙන උද්දෘත පාඩම් කරගෙන එහෙම ලියන්න. ඉතිහාසය කියන විෂයත් මේ කවුරු කොහොමකවත් ළමයි කරුණු ඇතුව ඒක විස්තරේ සනාථ කරලා පැහැදිලි කරලා ලියන්න ඕනේ. ඒක මම දන්න විදිහට ඔයාලා පෞද්ගලිකව විවිධාකාර ගුරුවරු දන්නවා ඇති. මේ මම ෂෙයා කරගත්තේ මගේ එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒ සර්ලා ඒ විදිහට හරියට හදනවා. ඉතින් ඔයාලත් අවසාන මාස 6 මම මේ වීඩියෝ එක කලින් දාන්නේ මේ වීඩියෝ එක මාසයකට කලින් දෙකකට කලින් නෙමෙයි දාන්නේ මාස 6කට 5කට කලින්. දැන් ඉඳන්ම ඔයාලට ඒ සර්ලාගේ ගිහිල්ලා ජොයින් වුණොත් බය නැතුව කියන්න පුළුවන්. මොකද එහෙම මම දන්න ළමයි ඉන්න අවසාන මාස 3 ඇවිල්ලා ඒ සර්ලාගේ ඇවිල්ලා ලකුණු වලින් ගොඩ දාගත්ත ළමයි. ඒකයි ඔයාලට මම මේ මාස 6ක් තියලා මම මේක දාන්නේ. මොකද මම දන්නවා
දැන් කොහොම හිටියත් සතුටින් හිටියත් අවසාන O levels ළඟ වෙද්දී පුදුම ප්‍රෙෂර් එකක් එන්නේ. කියන්නේ A levels එත් එහෙම තමයි අර O level කාලේට ඉතින් ඒකක් තියෙනවා. ඉතින් ඒතකොට අර නිකන් අර හැමෝටම ඒ 9යි කියද්දි රිසල්ට් එදී තමයි ඔක තේරෙන්නේ. ඇත්තටම සහ පේපරේ ලියලා ගෙදර එද්දි පේපරේ බෙදලා ලියලා ගෙදර එද්දි තමයි ඔක තේරෙන්නේ. ඉතින් ඒකයි මම දැම්මම මාස 6කට කලින් ඉඳන් දැම්මම පටන් ගන්න ප්ලෑන් එකකට වැඩ කරන හැම විෂයෙම පාස් පේපර්ස් කරන්න ගන්න. මං හිතනවා ඉතින් පාස් පේපර්ස් කරන කියන මගේ පෞද්ගලික අත්දැකීම අනුව තමයි මම කියන්නේ. ඇත්තටම මට පාස් පේපර්ස් කරපුවා මාර හෙල්ප්ෆුල් වුණා. සිලබස් එක කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. පාස් පේපර්ස් කරලා නැත්නම් පේපර්ස් වලට ලියන්න අවබෝධයක් නැත්නම් මැත්ස් වගේ විෂයකට ටයිමින් ඕනේ. මට මතකයි අපේ හෝල් එකේ හිටපු ගොඩාක් ළමයිටත් මැත්ස් වලට ටයිමින් මදි වුණා. එතකොට හිස්ටරි වගේ විෂය එකක් ලියලා ඕනේ. සිංහල අනිවාර්යෙන් ටයිමින් හදා ගන්න ඕන. ටයිමින් මැනේජ් කර ගන්න අනිවාර්යෙන් ගොඩක්. තුන්වෙනි පේපර් එකට තමයි ටයිමින් මදි වෙන්නේ. මොකද විචාර එනවානේ. එතකොට පළවෙනි අර ප්‍රශ්න දෙක නම් කොහොමවත් ලකුණු ඒකට ලකුණු 20යි එන හින්දා කොහොමවත් ලකුණු 40ක් එනවා. එතකොට ඒ 40 ඒක කොහොමවත් එන සිංහල වගේ නාර සාරාංශ කහ පාට කොටස එන්නේ. එතකොට ඔයා කොහොමවත් ඒ දෙක හොඳට පාඩම් කරගත්තා කියන ඔයාලට ලකුණු 40න් 30ට වැඩි සෙට් ස්කෝ කරගන්න පුළුවන් කියන්නේ 30ට වැඩි ස්කෝ කරගන්න පුළුවන් කියන්නේ ඔයා හොඳයි. ඔයා විචාරේ පස්සේ මෙලිලා ඉන්නත් එපා සිංහල පේපර් එකේ. මම තව ඉස්සරහට කියන්නම් තව මොන ටික්ස් කියලා. මම දැන්ට මේ ප්‍රධාන වශයෙන්ම කියන්න ගිය හොඳ ගුරුවරු ඔයාලා තාම තෝරගෙන නැත්තම් කියන ඔයාලට හිතනවා නම් ඇනිලා ඉන්නේ කියලා මේ සර්ලා මිස්ලා ගිහිල්ලා බලන්න. මගේ පෞද්ගලික අත්දැකීමෙන් ඔයාලව ගොඩ දායි. මෙයාලා දන්න අය ඇති YouTube වල සාමාන්‍යයෙන් පබ්ලික් දාපු වීඩියෝස් ඇති ගිහිල්ලා බලන්න කොහොමද උගන්වන්නේ මේ ගුරුවරු කියලා. මම හිතනවා ඉතින් මේ ඔයාලට උදව් වෙන දෙයක් කරේ කියලා. මොකද ගොඩක් අයට සාමාන්‍යයෙන් තාම ගුරුවරු හම්බෙලා නැහැ. ෆිසිකල් හැම පන්තියටම ගිහිල්ලා එපා වෙලා ඉන්න සබ්ජෙක්ට් එපා වෙච්ච ළමයි ඉන්නවා. මම පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ මට ඉතිහාසය වගේ සබ්ජෙක්ට් එකකට මොකද උනේ කියලා. ඉතින් අවුරුදු 5ක පාස් පේපර්ස් කරන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් ටයිම් එකේ ටයිම් ටේබල් එකක් හදාගන්න. හැම ළමයටම උදේද රෑද එහෙම හරියන්නේ නැහැ. රෑ හරියන ළමයිනුත් ඉන්නවා උදේ හරියන ළමයිනුත් ඉන්නවා පාඩම් කරන්න. ඉතින් ඔයාලට කැමති වෙලාවක ඔයා ෂෙඩියුල් එකක් දාගෙන අනිත් එක තමයි ඔයාලා නිදි මරාගෙන ඇත්තටම රෑට පාඩම් කරන්න ඕනෙත් නැහැ. අර සාමාන්‍ය වෙනද විදිහටම පාඩම් කරලා එහෙම තියන්න. ඔයාලට දැනෙයි ඇත්තටම දැන් ඔයාලා කොච්චර ප්‍රෙෂර් වෙලා පාඩම් කරත් O level කාලේ සමහර ළමයි මාරු විදිහට ප්‍රෙෂර් වෙලා පාඩම් කරනවා. හැබැයි ඒ වෙලාවට දැන් ඔය හොඳට පාඩම් කරපු ළමෙක් නම් අර මතක කරුණු ටික රිවයිස් කරගෙන දාට පාස් පේපර් එකක් ආයෙ බලාගෙන යන එක විතරයි තියෙන්නේ. ඔයාලට එදාට ඒක තේරෙයි. ඒකයි කියන්නේ දැම්මම වැඩ කරන්න. හරියට ටයිම් ටේබල් එකක් හදාගෙන හරියට පාස් පේපර්ස් කරලා ඉන්න බය වෙන්න එපා. ඒ 9ක් ඒ 8ක් අනිවාර්යෙන් ෂුවර් එකටම එනවා. ඔයාලා බය වෙන්න එපා. දැන් හොඳට සාමාන්‍යයෙන් දාගෙන ඒ දෙන වැඩ එහෙම කරලා ක්ලාසස් වලට ජොයින් වෙලා හරියට වැඩේ කරගන්න. මම ඉස්සරහින් දාන්නම් මමගේ ක්ලාසස් තව මම දන්නේ වගේ තියෙනවා. මම ඉදිරි වීඩියෝ එකක දාන්න. මම දැනට මම මේ වීඩියෝ එකට දාලා තියෙන්නේ ඒ ක්ලාසස් ටිකක් මම ගියව සහ මම දන්නවා පෞද්ගලිකව මම පස්සේ අර නෝමල් සෙමිනාර් වලට යද්දී මට හම්බුණා මෙයා ගුරුවරු හොඳයි කියලා. ඉතින් ඒ ගුරුවරුන්ගේ වගේ තමයි දාලා තියෙන ඉංග්‍රීසි, හිස්ටරි, සයන්ස්, සිංහල, රසස්වාදයේ මේ බකට් සබ්ජෙක්ට් එකේ දෙවෙනි කාණ්ඩේ ගොඩක් ක්ලාසස් කරනවත් අඩේ ගුරුවරු. අනිත් එක තමයි මේ ඒ සබ්ජෙක්ට් එක ගානක් ළමයි කියන අමාරුයි කියලා. ඇත්තට මේක මාර ලේසි සබ්ජෙක්ට් එකක්. ඒක හරියට මුල අඩිතාලම ඇල්ලුවොත් මාර ලේසි. ඉතින් රසස්වාදයේ වගේ විෂයක් මිස් කරනවා. ඉතින් මම තව ඉදිරියට මැත්ස් වල ගුරුවරු කවුද ICT කවුද හොඳයි කියලා මම කියන්නම් ඉස්සරහට. ඉතින් channel එකත් එක දිගටම එකතු වෙලා ඉන්න subscribe කරලා ඉන්න. මම හිතනවා ඔයාලට helpful දෙයක් කරේ කියලා බෝරින් නැතුව ඇති කියලා වීඩියෝ එක. මොකද ගුරුවරු ටික වැදගත්. ඒකයි මම ප්‍රධාන වශයෙන්ම මේ වීඩියෝ එක කරන්නේ. මොකද නියම ගුරුවරු ආයි ඔයා පාඩම් කරත් නැතත් එතන ගිහිල්ලා පාඩම් වෙන තැනට හදපු ගුරුවරු ටිකක් මම කැමති නෑ. මම දැන් මෙච්චර මේවා තියෙද්දි කෙනෙක්ට උදව් නොකර ඉන්නේ. ඉතින් බොරුවට අසරණ වෙන්න එපා. ඔය මගේ සබ්ජෙක්ට් ටික මාර්ලේසෙන් ගොඩදා ගන්න පුළුවන්. ඔයාලා ගිහිල්ලා බලන්න කියනකොට YouTube එකේ නිකන් පබ්ලික් තියෙන වීඩියෝස් බලන්න. ඔයාලට තේරෙයි ගුරුවරු හොඳයි කියලා. ඉතින් හැමෝටම සුබ අනාගතයක් කියලා ජයග්‍රාහී බලාපොරොත්තු ඉටුවන හොඳට පාඩම් කරලා වැඩ ටික කරගන්න කියලා විශ් කරනවා. O levels කරන නංගිලා මල්ලා හැමෝටම.
ඉතින් මේ මිස්ලගේ ක්ලාස් ගියපු ළමයි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. යන ළමයිනුත් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. නංගිලා මල්ලිලා මේ මිස්ලා සෙල්ලා කොහොමද කියලා.